Eh! Che devo mega? Eh! මේ උන්නේ අයිබෝ යකෝ මු ගල් භූතියවත්ද මේ උන්නේ අයිබෝ පණ දිනනවා හරි හරි නෑ මම බය වෙන පණ දෙන්න මේ උන්නේ මේ කොහේ යන ගමන්ද කියලා ඇහුවේ අයිබෝ කොහේ යන ගමන්ද මේ මොකද්ද අතේ තියෙන්නේ බලහන් කිතින් උදේ පාන්දර අල්ලගත්ත මොකලම් බස්සම මේ උන්නේ කොහේ යන ගමන්ද මොකද්ද ඔය අතේ තියෙන්නේ කොහෙද යන්නේ මං අහන්නේ කොහෙද යන්නේ කියලා උන්නේ බලහන් කොයිද කොහෙද යන්නේ වේලාව සවස් 5:00යි දැන් පැමිණි දුම්රිය සීලම මගින මාගේ නැවත උඹල නවත්තන හැමදෙනාටම යන්න පුළුවන්. ඔය ගැහුව නලාව. මං කිව්වා. කන් එනවා. මේ උන්නේ. මං අහන්නේ මුන්නේ කවුද? ඔය එක්කලා මාත් එක්ක දෙදුවයි. අයින තෝ වෙන කාත් එක්ක දොඩන්නේ මං. මකයි. මං අහන්නේ මුන්නේ කවුද? මොකද? කොහෙද යන්නේ? මොකද අහන්නේ? මොකද්ද අතේ තියෙන්නේ? වැඩක් තියෙනවා මූට් එක කතා කරන්න. වැඩක් තියෙනවා ඉතින් මේ බීරත් එක්ක කතා කරලා. මොකද්ද? මං අහන්නේ මුන්නේ කවුද? අනේ මාත් අල්ලගත්තනේ මේ වගේ පොට්ට බූරුවේ. මාත් අල්ලගත්තනේ මේ වගේ පොලොස් කොට්ටුරුවේ. මං අහන්නේ කොහෙද යන්නේ? ඔය එක්කලා මාත් එක්කද කතා කරන්නේ? නෑ වෙන එකෙක් කතා කරන්නේ මෙද්දලා. අනේ මං කරගත්ත කොන්කම. බලහංක මාත් උදේ පාන්දර අල්ලගත්ත එකේ. මං අහන්නේ මුන්නේ කවුද? ඔය එක්කලා මාත් එක්කද කතා කරන්නේ? අය නැතුව මේ වෙන කෙනෙක් නෑනේ මෙතන කතා කරන්න. මොකක්ද? මං අහන්නේ කොහෙද යන්නේ? මොකද්ද අතේ තියෙන්නේ? ඒක තමයි පෙරේටෝ මාත් අහන්නේ මොකද්ද මගෙන් අහන්නේ? බලහන්කෝ ඉතින්. මං අහන්නේ යෝදය මොකද්ද අතේ තියෙන්නේ? මේ කොහේ යන ගමන්ද? ඒක තමයි පෙරේටෝ මාත් අහන්නේ මොකද්ද මගෙන් අහන්නේ? ඒක තමයි යෝදය මං අහන්නේ මේ කොහේ යන ගමන්ද මොකද්ද අතේ තියෙන්නේ? නෑ නැති වෙච්ච දෙයක් තියෙනවා නම් දැම්ම ගිහිල්ලා පොලිසියට දාපන් ඇන්ටනාවා. ඒ පාර නැති වෙච්ච දෙයක් ගැන කරා. යකෝ ඇන්ටනාව දාන්නේ නැහැ පොලිසියට ඇන්ටනාව දාන්නේ නැහැ. පොලිසියට දාන්නේ ඇන්ට්‍රි. මොකද්ද? ඇන්ට්‍රියක් දාන්නේ පොලිසියට. අහන දෙයක් තේරෙන සිංහලෙන් අහන්න එපා. යකෝ සිංහලෙන් නතෝ දෙමළෙන්ද මම මෙච්චර ඇහුවේ. මොකද්ද? මං අහන්නේ කොහෙද යන්නේ? මොකද්ද ඔය අතේ තියෙන්නේ? නැහැ ඉතින් මේ ළමයි හැදුවම් ඉතින් රටට මිසක් මොකෝ අපිට. මොකද්ද අහන්නේ? මොකද්ද දැන් කිව්වේ මොකද්ද? මොකද්ද අහන්නේ? මේ මං අහන්නේ කොහෙද යන්නේ කියලා. නැහැ පුතේ දැන් ළමයි දෙන්නත් දාලාද ගියේ? එපා ළමයි දෙන්නෙක් ගැන කියනවා. ඉතින් අහන දෙයට බෑ උත්තර දෙන්න. නෑ ළමයි දෙන්නත් අරන් ගියේ. ළමයි දෙන්නත් අරන් ගියේ කිව්වා. මොකද්ද? ළමයි දෙන්නත් අරන් ගියේ කොහෙද යන්නේ මේ? නෑ අහන දෙයට බෑ උත්තර දෙන්න. අපරාධ කියන්න බෑ හරියටම අහන දෙයට උත්තර දෙනවා. මොකද්ද අහන්නේ? මං අහන්නේ කොහෙද යන්නේ? මොකද්ද අතේ තියෙන්නේ? හැබැයි ෂෝක් ඉදන් කෑල්ල ගන්නව නා. බලහංකෝ ඒ පාර ඉඳන් කැල්ල කර කතා කරේ. ආඹ ගියහංකෝ බලන්න. පර්චස් එකම බණ්ඩාහයි පිටකොටුවේ. යක පර්චස් එකට 5000ට හම්බෙන්නේ උඹට පිටකොටුවේ මේ දැන් අවුරුදු 50කට 60කට කලින් නම්. මන් දන්නේ පහසු ගෙවීමේ ක්‍රමයට ගන්න පුළුවන් සේරෝම සල්ලි එක සැරේ දුන්නොත්. යකෝ සේරෝම සල්ලි එක සැරේ දුන්නාම ආයෙ මොකටද පහසු ගෙවීමේ ක්‍රමයක්? මන් දන්නේ ගන්න නැහැ පුතේ. ෂෝක් ඉදන් කෑල්ල ගන්නව නා. ෂෝක් ඉදන් කෑල්ල කියන්නේ මොකෝ? සමතලා පොළව කණ්ඩ උඩින් ගේ. යකෝ පොලොස් කොට්ටෝරේ සමතලා පොරේ කොහොමද මං කඳු මන් දන්නේ කන්නේ නැහැ පුතේ ෂෝක් ඉදන් කෑල්ල ෂෝක් ඉදන් කෑල්ල කිව්වේ එළවලු જાති ඕන දෙයක් තියෙනවා වගා කරගත්තොත්